ජෛව පද්ධති තාක්ෂණ වේදේ 2024 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. බහුවර්ණ ප්‍රශ්න අංක 41. ඉහත රූප සටහන වඩාත් හොඳින් විස්තර කළ හැකි වනුයේ. මේ බලන්න මෙන්න මේ රූප සටහන ගැන අහන්නේ. මේ මොකද්ද? මේ තියෙන්නේ ආඩිනෝ පරිපතයක රූප සටහනක්. එහෙනම් බලන්න ඉහත රූප සටහන වඩාත් හොඳින් විස්තර කළ හැක්කේ ආඩිනෝ පූර්වක දල සටහනක් ලෙසය. පිළිතුර අංක 3. 42. ආයතනික වෘත්තීය ආපදා හා සමස්ත ආරක්ෂණ ප්‍රමිතීන් දියුණු කිරීමේ අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරන ලබන තත්ත්ව ප්‍රමිතිය වන්නේ. අනේ දරුවනේ මේ ප්‍රමිති ගැන නම් පාඩම් කරගන්නම වෙනවා. මොකද මේවා අපිට මේ දීලා තියෙන ඒ කියන්නේ ප්‍රමිතියට අදාළව මොකද්ද විස්තරය කියන කටපාඩමින්ම තියාගන්න වෙනවා. මේ කියන විදිහට වෘත්තීය ආපදා සහ සමස්ත ආරක්ෂණ ප්‍රමිතීන් දියුණු කිරීමේ අවස්ථාවන් පිළිබඳ ප්‍රමිතිය වෙන්නේ ISO 45001 කියන එක. පිළිතුර අංක 5. 43 වෙනි ප්‍රශ්නයට රූප සටහන් ටිකක් දීලා තියෙනවා. භූමි අලංකරණ සැලසුම් වලදී භාවිතා කරනු ලබන දල සටහන් ආකාර 3ක් පහත දැක්වේ. 43 ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා මෙම දල සටහන් භාවිතා කරන්න. මේ බලන්න. මෙතන තියෙනවා A කියලා. මේකට අපි කියන්නේ මොකද්ද? මේ අර ප්‍රදේශ වෙන් කළ නම් කරලා තියෙන මේකට කියන්නේ අපි බුබුලු සටහන කියලා. බුබුලු සටහන. ඊළඟ දෙවෙනි B එකේ තියෙනවා තව සටහනක්. ඒකේ අපි ලක්ෂ ඇඳලා තියෙනවා. ඒ කියන්නේ භූමියේ පවතින ආකාරය පිළිබඳව ඇඳලා තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රාථමික සැලැස්ම කියලා. C කියලා කියන්නේ අවසානයේට අපි හදපු සැලැස්ම, භූමි අලංකරණ සැලැස්මේ අවසාන නිරූපණය. ඒකට අපි කියනවා අවසාන සැලැස්ම කියලා. එහෙනම් AB සහ C දල සටහන් වලින් නිරූපණය වනුයේ පිළිවෙලින් A කියන්නේ බුබුලු සටහන, B ප්‍රාථමික සැලැස්ම, C අවසාන සැලැස්ම. පිළිතුරු අංක 4. 44. භූදාර්ශනයක මුදු අංග ස්ථාපනයේදී මුලින්ම පිහිටුවන අංගය වනුයේ. මතක තියාගන්න දුවේ පුතේ. භූදාර්ශනයක් සැලසුමක් සකස් කරනකොට මුලින්ම අපි පිහිටවන්නේ දෘඩාංග. ඊට පස්සේ මෘදු අංග පිහිටුවීමේදී පළමුවෙන්ම පිහිටවන්නේ තනි ශාඛ එහෙම නැත්නම් විශාල ගස් කියන ඒවා. ඊට පස්සේ තමයි අනෙකුත් ඒවා හදලා අවසානයේටම තමයි තන පිටිය පිහිටුවන්නේ. එහෙනම් මෙතන අහන්නේ භූදාර්ශනයක මෘදු අංග ස්ථාපනයේදී මුලින්ම පිහිටවන අංගය වනුයේ 5 විශාල ශාඛ වේ. 45. ළමුන් සැරිසන ස්ථානයක පර්ගෝලා සඳහා උචිත ශාඛ වනුයේ. ළමුන් සැරිසරන ස්ථානයක් වුණාම කටු නැති වෙන්න ඕන. ළමයින්ගේ ආරක්ෂාව නිරූපණය වෙන්න. ඒ වගේම මූලිකම දේ කරගන්නේ අපි ආරක්ෂාව. එතකොට මේක බලන්න පළවෙනි එකේ රෝස සහ හාතවාරිය දෙකම කටු ගස් පර්ගෝලා වලට ඕව දැම්මොත් ළමයින්ට තුවාල වෙනවා. දෙක රෝස සහ මිදි. මිදි හොඳයි. හැබැයි රෝස තියෙනවා කටු ගහක් ඒක හරියන්නේත් නැහැ. තුන සමම් පිච්ච හා මිදි. මලුත් තියෙනවා, ගෙඩිත් තියෙනවා, පොඩි අයට හොඳයි නේද? 4 බෝගන් විලා සහ සමම් පිච්ච. බෝගන් විලා කටු ශාකයක්. එතනත් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. 5 බෝගන් විලා සහ හාතවාරිය දෙකේම කටු තියෙනවා. ඒකත් ප්‍රශ්නයක්. එහෙනම් ළමුන් සැරිසරන ස්ථානයකට හරියන්නේ ආරක්ෂාව තියෙන්න ඕනේ. අනුතුරු සිදුවිය හැකි අවස්ථා අඩු කරන්න ඕනේ. එතෙන්දී අපි සමම් පිච්ච සහ මිදි වගේ ශාක තමයි සුදුසු වෙන්නේ. එහෙනම් පිළිතුර අංක 3. 46. සාර්ථක කොම්පෝස්ට් නිෂ්පාදනයක් සඳහා වඩාත්ම සුදුසු අමුද්‍රව්‍ය වන්නේ සියලුම ආකාරයේ. හරි. අපි කොම්පෝස්ට් නිපදවන්න යොදාගන්නේ මොන වගේ අමුද්‍රව්‍යද? දේශීයම ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න පුළුවන් දේවල්නේ. අපි ඕකට කියන ජෛව හානියට ලක්වන අපද්‍රව්‍ය කියලා. විශේෂයෙන්ම ගෘහස්ත සහ ගෙවතු අපද්‍රව්‍ය තමයි යොදාගන්නේ. නාගරික අපද්‍රව්‍ය යොදාගන්න බෑ. ඒවා එක් මොනවද? පොලිතීන්, ප්ලාස්ටික් තියෙන. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. එතකොට නාගරික අපද්‍රව්‍ය තියෙන උත්තර දෙකම අයින් වෙනවා. 1 2. ආයේ තියෙනවා සායනික අපද්‍රව්‍ය සහ ජෛව හානියට ලක්වන කියලා. සායනික අපද්‍රව්‍ය කියන්නේ මොනවද? රෝහල් වලින් ඉවත දාන ඔය මේ රුධිර තුවාල වලට මේ සැරහුම් කරපු ගෝස් අනම්මනම් ඒවනේ. ඒවා අපි ගන්නේ නැහැ කොම්පෝස්ට් හදන්න. එහෙනම් ඒකත් වැරදි. 5 ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සහ ජෛව හානියට ලක්වන සායනික අපද්‍රව්‍ය වේ. සායනික අපද්‍රව්‍ය කොහොම නැවතත් අපි කියනවා කොම්පෝස්ට් වලට රෝගකාරක එකතු කරන්න බෑ. අනිවාර්යයෙන්ම සායනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදාගන්නේ නැහැ. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ අංක 3 ජෛව හානියට ලක්වන ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සහ ගෙවතු අපද්‍රව්‍ය වේ. කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සුදුසු වෙන්නේ ඒවා. එහෙනම් 46 සඳහා පිළිතුර අංක 3. 47. පාසලක එක්තරා විද්‍යාගාරික පරීක්ෂණයක් සඳහා සිසුන් කණ්ඩායමකට කොහොඹෑට සුදු ලුණු සහ දුම්කොළ ලබා දෙන ලදී.
බොහෝ විට ඔවුන් විසින් සකසන ලැබිය හැකි නිෂ්පාදිතය වනුයේ. මොනවද මේ කොහොඹෑට සුදු ලුණු දුම්කොළ අරගෙන හොදාගන්නේ? අනිවාර්යයෙන්ම ජෛව හානියට ලක්වන පරිබෝධනාශකයක් විය යුතුමයි නේද? එහෙනම් පිළිතුරු අංක 4. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකේදී හැදුවා නේද ජෛව හානියට ලක්වන පරිබෝධනාශක? ඒක නිසා කොහොඹෑට කොහොඹ තෙල් දැක්කම මතක් වෙන්න ඕනේ පිළිතුර. හරි. 48. පහත දැක්වෙන්නේ ඝන අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශ දෙකකි. බලන්න A හා B ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා ඝන අපද්‍රව්‍ය සම්බන්ධයෙන්. A ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි හෝ නැවත භාවිතයට ගත නොහැකි ඝන අපද්‍රව්‍ය දවා හලු කළ යුතුය. ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි හා නැවත භාවිතයට ගත නොහැකි ඝන අපද්‍රව්‍ය අනිවාර්යයෙන්ම දවා හලු කරන්න ඕනේ නැහැ. අපිට ඒවා අවසාදිත විදියට තැම්පත් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම දවා හලු කළ යුතුය කියන එක වැරදි. එහෙනම් ඒ ප්‍රකාශය අසත්‍යයි. B දවා හලු කිරීමේදී අධි උදුන් භාවිතයෙන් අපද්‍රව්‍ය පුළුස්සයි. ඒක නම් ඇත්ත. මොකද අධි උෂ්ණත්ව උදුන් හරහා පුළුවන් තරම් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම පිළිසීමක් තමයි කරන්නේ. එහෙනම් B ප්‍රකාශය හරි A අසත්‍යයි. පිළිතුර වෙන්න ඕනි ඉහත ප්‍රකාශ අතුරින් B සත්‍ය නමුත් A අසත්‍ය වේ. පිළිතුර අංක 3. 49 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතියක් පිළිබඳ ප්‍රකාශ තුනකි. අපි දන්නවා පුතේ සූර්යාල ශක්තිය භාවිතා කරලා සූර්ය ශක්තිය භාවිතා කරලා විද්‍යුතය නිපදවන පද්ධතිය තමයි ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිය කියන්නේ. එතකොට මෙතන ABC කියලා ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිය පිළිබඳ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. අපෙන් ආන්නේ ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා. A ශීත කාලගුණික තත්ත්වවලදී PV පද්ධති මගින් නිපදවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩු වේ. හරිද වැරදිද? කාලගුණ පද්ධතිය උෂ්ණත්වය නෙවෙයි අපිට බලපාන්නේ ආලෝකය. එහෙනම් ශීත කාලගුණ තත්ත්වවලදී PV පද්ධතිය නිපදවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩු වේ කියන එක අපිට හරියටම කියන්න බෑ. ආලෝකය තියෙනවා නම් විද්‍යුත් ශක්තිය වැඩි වෙනවා. ඒක වැරදි. B PV පද්ධතියක් මගින් නිපදවන විදුලි ශක්ති ප්‍රමාණය ආලෝක තීව්‍රතාවය මත අරඳා පවතී. හරියටම හරි. හොඳ ආලෝක තීව්‍රතාවයක් තියෙනකොට විද්‍යුත් ශක්තිය වැඩිපුර නිපද වෙනවා. PV පද්ධතියේ ආලෝක තීව්‍රතාවය අඩු නම් නිපදවන විද්‍යුත් ශක්තිය අඩුයි. එහෙනම් B ප්‍රකාශය හරි. ඔයාලට B නැති උත්තර කපන්න පුළුවන්. A තියෙන උත්තර කපන්න පුළුවන්. අපි බලමු C ප්‍රකාශය ගැන. PV පද්ධතිවල සූර්ය කෝෂ භාවිතයෙන් සූර්ය තාපයේ ශක්තිය බවට පරිවර්තනය කර විදුලි බලය නිපදවයි. PV පද්ධතිවල සූර්ය කෝෂ භාවිතයෙන් සූර්ය තාප ශක්තිය බවට පත් කර නැහැ නේද? PV පද්ධති සූර්ය කෝෂ භාවිතයෙන් සූර්ය ශක්තිය විදුලිය බවට පත් කරනව නැවත තාපයට ජනනය කිරීමක් කරන්නේ නැහැ. එහෙනම් C ප්‍රකාශයත් වැරදි. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ B පමණි. පිළිතුරු අංක 2. 50 වෙනි ප්‍රශ්නය. සාධාරණ වෙළඳ කොමිෂන් පනත වැදගත් වන්නේ. මේ කොමිෂන් පනත වැඩි ඔයගොල්ලෝ අහලා නැතුව ඇති. නමුත් මතක තියාගන්න සාධාරණ වෙළඳ කොමිෂන් පනත වැදගත් වෙන්නේ නිෂ්පාදනයක මිල පාලනය කිරීම සඳහා. නිෂ්පාදනයක මිල පාලනය කිරීම සඳහා. එනම් 50 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු අංක 3. ඉතින් දරුවනේ 2024 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 50 අපි සාකච්ඡා කරා. ඉතා ඉක්මනින් මම ඔයගලන්ට ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සාකච්ඡාවත් මේ විදියටම වීඩියෝ හරහා ලබා දෙන්නම්.